මම දැන් එන ගමන් ඉන්නේ අර මට මගදී හම්බෙලා දුන්න බැට් එකකුයි මේ වෆල් එකයි. ඒ කියන්නේ මේ ඒක ඇතුළට දාපුවාම හරියද? ඔව් අර මේ ස්ටේෂන් එකේ ඉස්සරහට. එතන ඉන්න කට්ටිය එතනට එන්නකෝ. රයිට් මං එන්න. ඕකේ. හරි ඕකේ. බේන්නේ දිහන්නේ. හෙලෝ යි. කොහෙද ඉන්නේ? හෙලෝ මං ස්ටේෂන් එකේ ඇතුළේ ඉන්නේ. යන්න තෝ මා උදේ ඉඳන් කාලා මෙතන මොකද කියන්නේ කොල්ල? ඉස්සරේ 7:40 ට වෙන්නේ. ඇයි? ඌ කියන මේ මැසේජ් එක ගහලා තිබුණ මං 7:00මාරුලු. දැන් නම් උඹලට බස් එකේ සෙනගත්. Hello guys, welcome to Chamat Gimani YouTube channel. Hi. Hi Soumya. Hi. ඊට පස්සේ ඉන්නවා අපි සෙනුයි. Hi. අවන්දි අක්කේ. Hi. Hi. චුට්ටක් පොෂ් විදියට කතා කරන්න ඕන නැත්නම් සෙට් නෑනේ. උදාව මල්ලි. Oh my god. Hi. තිසර මල්ලි. Hi. Hi. ශලිත් මල්ලි. එයා වැඩි මුඩ වෙල්ලල්ල. එයා ලැජ්ජයි. ලුසියා. ලුසිත්. Hi කියපන්. Hi. Pujani. Hi. Komibet. Hi. Aako inodi. Hi. Are you okay? Buddhi. Alabat tadiya. Amara online na. Hello guys, කොහමද ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ බලනවා ඇති මොකද්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් මේක තමයි ඉතින් අපේ සෙමෙස්ටර් එන්ඩ් එකේ අපි යන ට්‍රිප් එක. ඉතින් අපි මෙදා සැරේ ගියේ අවිස්සාවෙල්ලට. ඔයගොල්ලෝ ඇහිල්ල ඉන්නේ අර එදා තිසර ලිස්සල වැටිච්ච තැනට. අර ගලෙන් බහින්න ගින් තමයි තිසර පත බෑවුනේ. අර පේනවනේ ප්ලේස් එක ඔතන අර අන්න එතනින් වැටෙන්න ගින් තමයි තිසර පත බෑවුනේ. මේක සුවිශේෂී ස්ථානයක්. මේක දැන් අපි මොකක්ද කියන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයක් බවට පත් කරනවා. එන්නේ. මේ පල්ලෙහෙන් ඇල බලා ගන්න පුළුවන්. Gupta. Hi Buddhi. Good morning. Good morning. මේ මොකද්ද රන් මුද්දක් කේස් එකක් කියන්නේ? රන් මුද්දාව මෙතන. ඉතින් guys අපි ඉස්සෙල්ලාම ගියේ රන්මුදු ඇල්ල බලන්න. මම ඊට කලිනුත් මගේ යාළුවගේ vlog එක මම දාලා තියෙනවා රන්මුදු ඇල්ල ගැන. ඉතින් අපිට මේකෙත් යන්න වුණා මොකද අපේ අනිත් යාළුවෝ ටිකත් මේකට සම්බන්ධ වෙච්ච නිසා. ඉතින් guys වෙනද වගේම කියන්න තියෙන්නේ චමත් ගිමාන YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි අයිනේ තියෙන bell icon එකත් click කරලා මගේ ඊළඟ videos බලන්න පොඩි touch එකක ඉන්න. guys ඉතින් finally අපි අපේ main location එකට ආවා අපේ day out එකේ. ඉතින් අපි ගියේ ඇවිල්ලා සීතාවක miracle. ඇත්තටම සීතාවක මිරකල් නැචරල් රිසෝට් එක ගැන කියන්න ඕනේ. මොකද අපි ගිය ගමන්ම ඒගොල්ලෝ මාර හොඳ සර්විස් එකක් දුන්නා. මොකද ගිය ගමන්ම අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකයි කප් කේක් එකකුයි දුන්නා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ හොඳ වෙල්කම් එකක් දෙනවා. highly recommend කරන්න ඕනේ සීතාවක මිරකල් එකත්. ඉතින් guys අපි වෙල්කම් ඩ්‍රින්ක් එකයි කප් කේක් එකයි එන්ජොයි කරාන් පස්සේ අපි කෙලින්ම ගියේ ඇවිල්ලා අපේ ඉන්ඩෝර් ගේම්ස් කරන්න. ඉතින් ඉන්ඩෝර් ගේම්ස් තිබ්බා. ඒ වගේම බැඩ්මින්ටන්, බාස්කට්බෝල්, නෙට්බෝල්, ඊට පස්සේ පූල් ගොඩක් තියෙනවා ඇත්තටම සීතාවක මිරකල් එකේ. ඇත්තටම අපි ගොඩක් දේවල් එන්ජොයි කරා. ඉතින් ඇත්තටම මේකේ වීඩියෝ ක්ලිප්ස් අපි ළඟ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි අපි ආවේ අපේ ලන්ච් එක ගන්න. guys ඉතින් මම ස්පෙෂලි බුෆේ එක ගැන කියන්න ඕනේ නැහැ. ඉතින් අපේ තඩියා බත් එක බෙදා ගන්න විදියෙම ඔයාලට ඇත්තටම බුෆේ එක ගැන දැනගන්න පුළුවන්. ඇත්තටම මාර රසයි කෑම. ඒ වගේම තමයි ව්‍යංජන ගොඩක් තියෙනවා බුෆේ එකේ. ඉතින් මම highly recommend කරනවා ඔයාලා day out එකක් යනවා නම් අනිවාර්යයෙන්ම සීතාවක මිරකල් එකට යන්න. guys ඉතින් අපි ලන්ච් එක අරගෙන ඉවරලා ඊට පස්සේ කරේ ආයෙමත් පූල් එකට බෑලා. ඉතින්
පොඩි පිස්සුවක් නටපු එක තමයි කරේ. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ ඔය දකින්නේ. guys ඉතින් අන්තිමට අපිට ටී එකට ඒගොල්ලෝ අපිට දුන්නේ Nescafe එකකුයි ඒ වගේම තමයි පොල් රොටියක් තිබ්බා ඒ වගේම තව තිබ්බා කේක් කෑල්ලක් ඒ වගේම තව මොකක්ද මන් දෙකක් තිබ්බා ඇත්තට මේකේ නම දන්නේ නැහැ මම ඉතින් ඒ ටිකත් අපි එන්ජොයි කළා ඊට පස්සේ එළියට බයිද්දිම අපිට සීතාවක මිල්කල් ස්ටාෆ් එකෙන් යෝගට් දුන්නා ඉතින් ඒ ටිකත් අරගෙනම අපි ආයෙමත් කොළඹෙන්න ආවා